ඇහෙනවද? ඔව් සමහරවිට ඇහෙනවා. කොහොමද? ඒකයි. දැන් ටික කරගෙන යනවා හොඳට. පොඩි අර පසුබෑමකට තියෙන්නේ මාර IT සම්බන්ධයෙන් මොකද කරගන්න විදිහක් නැති නිසා. ඒ ක්ලාස් එක කරගන්න විදිහක් නැහැ. කම්පියුටර්ස් නෑනේ අපිට. ඒකද තියෙනවා. ඉස්සෙල්ලා තිබුණු කම්පියුටර් වලට මොකද වුනේ? කම්පියුටර්ස් අපිට කොරෝනා වලට ඉස්සෙල්ලා තිබුණානේ ලැප්ටොප් ටික. ඒ ටික කොරෝනා දවස්වල වැහුවට පස්සේ ගොඩක් ලැප්ටොප් පාවිච්චි කරන්න බැරුව ගියා. මම ඊට පස්සේ අර ඒවා මේ කීප දෙනෙකුට දුන්නා මේ ටෙස්ට් වලදී මේ ෆෝන්ස් නැති කට්ටිය ඔන්ලයින් කරන්න නැති කට්ටියට. එහෙම දුන්නා. ඊට පස්සේ ආපහු පොඩි හිතුවා දැන් මේ අපිට වොලන්ටියර්ස්ලා පොරේ ඒක කට්ටිය මම කීප දෙනෙකුට හැමෝටම කිව්වා පුළුවන් නම් යූස් ලැප්ටොප් එකක් අරන් එන්න කියලා. ඒ අරන් කීප දෙනෙක් අරන් ආපු ටිකත් ඊට පස්සේ දැන් ඒවා ඒක සමහර ඒවා හරි ලෙඩ පාවිච්චි කරන්න හරියට. අර ඩෙස්ක්ටොප් කම්පියුටර්ස් ටිකක් 10ක් විතර වගේ දැතුව හරි අමාරුයි කරගෙන යන්න. ඊට පස්සේ මට මේ ආහාර ගියේ නෑ මේ එඩිටර් රෝල් එක වෙනවා ඒවනවා කරගෙන ඊට පස්සේ ආපහු ඒ ටික මම මේ IT වලට උනන්දු ළමයි ටිකට දුන්නා. ඊට කොහමද අපි 25ක් විතර ඒගොල්ලෝගේ ළඟ කම්පියුටර්ස් තියෙන ළමයි 25ක් විතර හදාගත්තා. ඒගොල්ලෝ ගාවත් තියෙන ඊට පස්සේ අපි ලයිට් කැම්ප් කරලා ඉන්ටරැක්ටිව් එහෙම කරගෙන ආවා. ඒකට දේවතුර එකක් ගොඩකට තිබුණානේ අර කවුරු ස්පොන්සර් කෙනෙක් දුන්නා. සෙකන්ඩ් සෙන්ටර් එකේ ළමයි 10කට විතර වගේ ලැප්ටොප් බ්‍රෑන්ඩ් නිව්. ඊට පස්සේ ඒවා ඒගොල්ලන්ගේ තනි තනියම තියාගන්න දුන්න 15ක් විතර ළමයි 52කට. ඒකට ඊළඟට අපේ 10 25 දෙනෙක්ගේ ගෲප් එකක් කරගෙන ගියා. මෙහි ළමයි 10 දෙනෙක් විතර හිටියා. ගොඩක් කටි ඕ ලෙවල් කරන්න නතර වුණා. අවුරුදු දෙක ඇතුළත වැඩි පිරිසක් ඕ ලෙවල් කරන්න නතර වුණා දැන්. ඕ ලෙවල් කරනකොට ඕ ලෙවල් කරලා ඉවර වෙලා ඒ ලෙවල් කරනකොට ගොඩක් කට්ටියට එන්න බෑ සෙන්ටර් එකට. ඒගොල්ලෝ ඒ ලෙවල් වලට ගොඩාක් මහන්සි වෙනවානේ. ඒගොල්ලෝ එක සබ්ජෙක්ට් කරන්නේ ඈත් යනවා වෙන ඉස්කෝල වලට යනවා. ගොඩක් කට්ටිය වෙන ඉස්කෝල වලට යනවා. සමහර සබ්ජෙක්ට් නෑනේ ගම්වල මේ මැත්ස් එක සබ්ජෙක්ට් නෑ. සමහර කට්ටියට මීඩියා හොර වුණාම ඒගොල්ලෝ ටිකක් ඈතට යනවා. ඒ වගේ ගමේ රැඳී තියෙන හැටි ගොඩක් කට්ටිය එද්වාසය කරනකොට. ඊට පස්සේ එහෙමම මට පස්සේ ඒකත් අසාර්ථකයි කියලා තේරුණා. අපිට කියන්නේ 8 9 10 වගේ ළමයෙකුට එහෙම අමාරුවෙන් ලැප් එකක් හොයලා දුන්නාම එයා ටික කාලයක් ඉන්නේ. ඊට පස්සේ එයා සෑහෙන දෙයක් ඉගෙන ගන්නවා. ඒක අරට වැඩිය මේ ඇවිල්ලා ඉගෙන ගන්නවට වැඩිය. නමුත් දැන් අර විශේෂයක් තියෙනවා මේ අපි දැන් ඉංග්‍රීසි පාඩම් කරනවා ස්කූල් ලීවර්ස්ලාට එහෙම යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලාට ඒගොල්ලෝ එහෙම ගිහිල්ලා ලොකු ගණන් දීලා හරිය සරල දේවල් ඉගෙන ගන්න ඒගොල්ලෝ. ඒ වගේ මේ තමත්ලා එහෙම අපේ පරණ IT ගෲප් එක තියෙනවා. අපිට කම්පියුටර් ටිකක් තිබ්බනම් මේ ඒක දෙයක් කරන්න පුළුවන් කියලා කියන්නේ ඒගොල්ලෝ දැන් අපේ මෙහි තියෙන IT කෝසස් කවදාවත් ඒ ළමයිට IT පැත්තෙන් යන්න සපෝට් එකක් කරන්න ඒගොල්ලෝ Word Excel වගේ පොඩි දේවල් උගන්වනවා. එතකොට ඒගොල්ලෝ එතන හිර වෙනවා. අර ප්‍රෝග්‍රෑමින් වගේ දේවල් කරන්න ඕකයි. ඉතින් දැන් කොයි සෙන්ටර් එකේ IT education අත්තම IT උගන්වන්නේම නෑ. දැන් කරෙන්නේම නැහැ. දැන් අපේ ඒ ලැප්ටොප් තිබුණ ටීම් එකක් හිටියා. ඊට පස්සේ අපි පොඩි ළමයි 6-7 දෙනෙකුට ගෙවල් වලින් අරන් දීපු ලැප්ටොප් තියලා අපි වොලන්ටියර් කෙනෙක් කවුරු හරි IT දැන් දරුවොත් ඇවිල්ලා ඉන්නවා IT වොලන්ටියර් කෙනෙක්. ඒ කට්ටිය ආවම පොඩි සෙෂන් එකක් හදලා දෙනවා ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න මිස අපිට එහෙම අර රෙගියුලර් යන
IT course එකක් නැහැ අපේ. ඉංග්‍රීසි විතරයි. ඉංග්‍රීසි ක්ලාසස් ගොඩක් තියෙනවා. ළමයිනුත් ගොඩක් ඉන්නවා. එහෙම තමයි කරන්නේ. අපි අර ඉංග්‍රීසි විතර ඔව් ඒක අපි අර බිල්ඩින් එක හදාගන්න උත්සාහ කරේ අර ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එක හරිය හදාගත්තා නම් අපිට IT සෙන්ටර් එකක් දාන්න පුළුවන් අර ඇතුලේ ඉඩ බාදී අපිට IT කාමරයක් කියලා වෙන් කරන්න ඉඩ බාදී ළමයි ගොඩකට ඉන්න නිසා එහෙම පුළුවන් ඔව් ඉතින් මේකයි වැඩේ දැන් ලක්ෂාවියේ ෆන්ඩින් ගොඩක් හරි අමාරුයි මොකද ෆන්ඩ්ස් ඒ තරම් නැත්තේ නෑ ඉතින් අපි පුළුවන් විදියට උදව් කරනවා බලන්න ඕනේ කොහොමද කියලා ඉතින් ඔයාලට උදව් කරන්න පුළුවන් දැන් මොනවද පළමුවෙන්ම කරන්න ඕන අපිට එතන අලුත් බිල්ඩින් එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකවත් හදාගත්තා නම් ස්ලැබ් එක දාලා එතකොට අපිට කම්පියුටර් එක දෙක කොහොම හරි හොයාගන්න පුළුවන් කොහොම හරි එක දෙක හොයාගෙන හරි මම ඒ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එක හදාගන්න කොයිතරම් යනවා මම එස්ටිමේට් එක එව්වා මම හිතන්නේ ඔක්කොම ඕවරෝල් ක්ලෝස් ඒ කියන්නේ ටූල්ස් ස්ටෝර් එකක්නේ රෙජිස්ටර් එකක් එව්වේ මම ඒකෙන් මම දන්නේ කොහොමද කියලා අර ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට ඒක වෙනම තියනවාද කියලා මට ඒක කියවන්න තේරෙන්නේ නැහැ අර එස්ටිමේටර් එක ඊට පස්සේ මේ වේදම් එස්ටිමේට් එක එවලා තිබුණා මම ඒක දැම්මා ගෲප් එකට ඒ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ ඇස්ටිමේට් කීයද මගේ ළඟ දැන් මේ වෙලාවේ නෑ ඒක මට ළඟ තියෙනවා මම හිතන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එක කියලා නෙවෙයි මම හිතන්නේ ඒක එස්ටිමේට් එකක් හදලා තිබුණා මම මේ දැන් ඊමේල් එකක් දෙව්වේ මට ඊමේල් එකක්ද මට එව්වේ ඔව් ප්ලෑන් එකයි ඊට පස්සේ අර අලුත් වෙනස් කරන්න කිව්වනේ ප්ලෑන් එක පොඩි වෙනසකුත් එකතු කරානේ ඒකත් එක්ක මම එව්වා ඊමේල් එක කරන්නේ ඒක ඊමේල් ඊමේල් එකක් නෑ මගේ ළඟ මම චෙක් කරනවා ඊමේල් තියෙනවද කියලා ඔව් we received estimate කියලා මම එවලා තියෙනවා ඒක එවලා තියෙන්නේ දෙසැම්බර් 29 දෙසැම්බර් 29 මේ කියන මේ 4.7ක් ඒකද ඔව් මිලියන් 4.7ක් යනවා මිලියන් 13ක් දාලා තියෙන්නේ කොයි මොනවට වෙන්නේ total for low wall and ceiling Philippines area not million total එක තියෙනවා නේද total එක
මිලියන් 13ක් ඉතින් ඔයාලා දැන් මිලියන් 13ක් කොහොමද මිලියන් 13ක් එකතු කරන්න ප්ලෑන් එකක් තියෙනවා. ඕක අපේ තුනකටනේ ඒකට ක්ලෝස් තුනකට ප්ලෑන් කරේ. එතකොට මේ අපි හිතුවේ එකන් එක හදන්න මොකද එකක් විතරක් හදන්න වහලක් අහම දාන්න හැදුවොත් ඉඩමදි මෙතන කඳුනේ. එතකොට අපි බැලුවා ඉස්සරහට අපිට ඩෙවලොප් කරන්න ඕන වුණොත් ඉඩමදි නිසා තමයි ක්ලෝස් තුනකටම ප්ලෑන් එක හැදුවේ. එතකොට එස්ටිමේට් කරන එක්කෙනාට කියලා මේ අර විදිහට නම් ගත්තේ නැහැ. ෆ්ලෝ එකකින් ෆ්ලෝ එකට ගත්තේ නැහැ. එහෙම කියන්නේ විශාල ගාණක්. තේරෙනවද ඇත්තනේ? ඉතින් මිලියන් එක ෆ්ලෝ එකකට එක තට්ටුවකට එතකොට නිකන් මම බැලුවොත් ඒ කියන්නේ එක තට්ටුවකට යනවා මිලියන් 4ක් විතර. තුනකනේ. 4ක් විතර යාවි. ඉතින් මිලියන් 4ක් වුණත් මිලියන් 4ක් හොයන්න කොහොමද මිලියන් 4ක් හොයන්නේ? අපි මේ අර විදිහට තමයි ගොඩාක් වෙලාවට මේ ඔය තත්ත්වයට එනකන් හදාගත්තේ බොහොම අමාරුයි. කට්ටියගේ කියලා මේ ගෝෆන් පේජ් එකේ ඇති අපේ පේජස් 4ක්. ඒක වොලන්ටියර්ස් පටන් ගත්තා. ඒකට අපිට ගානේ ලොකු උමනාවක් තිබුණා දෙසැම්බර් වෙනකොට කරන්න. ඉතින් අපි මට තේරෙනවා කියන එක ඕකේ මිලියන් 4ක් හොයන්න මොකක්ද ප්ලෑන් එක ඔයාලා ළඟ තියෙන්නේ? මොකුත් ඇත්තටම අපි අදහස් කළේ කොහොම හරි මේ අපි එහෙම හිතලා ප්ලෑන් කරලා තමයි අපි අර මේ පළවෙනි ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ බිමට කොන්ක්‍රීට් කරලා කණු හිටෙව්වේ කොටසට. කණු හිටවලා උඩට ස්ටෑර් එකක් බාගෙට හැදුවේ. ඒවට කොච්චර ගියාද? ඒකට අපිට ලක්ෂ 12ක් විතර ගියා ඒ ටිකට. ඒ 12ම එකතු කරගත්තේ අපි crowd funding GoFund page 4කින්. ඒක එතකොට හරි ඒක කෙටියෙන් කියන්න දැන් ඒ කියන්නේ මිලියන් 1.2ක් එකතු කරලා තියෙනවා ඒ crowd funding ඒවයි. ඒවයි හදලා ඒක වැඩ කරා. ඕකේ ඒ කියන්නේ තව මිලියන් 3ක් ඕනේ ඔය පළවෙනි තට්ටුව හදන්න. ඕකේ ඉතින් මේ මිලියන් 3 මොකක්ද ප්ලෑන් එක ඔයාලගේ තියෙන කොහොමද ඒක තමයි මම කියන්න හැදුවේ. අපි මට මම හිතුවේ නැහැ මම මේ අදහස ඉස්සල්ලාම සුනිල් මහත්තයාට දානකොට සුනිල් මහත්තයා කිව්වා මම කමිටි එකට දාලා බලන්නම් අපි උදව් කරන්න උත්සාහ කරන්නම් කියලා කිව්වා. ඊට පස්සේ පොඩ්ඩක් පොසිටිව් විදිහට ගොඩක් කතා කළාම මට හැරියට ඩයස් මහත්තයාට මේ එස්ටිමේට් එකේ වන්න එයාට කියලා බලමු ප්ලෑන් එක බලන්න ඕන කියලා මට මතකයි. ගොඩක් පොසිටිව් විදිහට කතා කරපු නිසා මමත් ලොකු බලාපොරොත්තුවක් තිබුණා ලක්ෂයෙන් අපිට උදව් කරයි අදුම ගානේ ක්ලෝස් දෙකක්වත් කරන්න කියලා මට ලොකු බලාපොරොත්තුවක් තිබුණා. අපි පොරොන්දුනේ නෑ. අපි දැනගෙන හිටියෙත් නෑ ඔච්චර ගාණක් යනවා කියලා. පොරොන්දුනෙත් නෑ ලොකු ගාණක් පියදම් කරනවා කියලා උදව් කරනවා කියලා. ඔයාලා පළමුවෙන් ඔක පටන් ගන්නකොට ඔයා හරි ප්ලෑන් එකක් තියෙන්න ඕන. ඔකේ කියන්නේ කොයිතරම් ගාණක් යනවද කියලා. දැන් ඉතින් මිලියන් 13ක් කියන්නේ විශාල ගාණක්. ඕකේ. ඉතින් දැන් මිලියන් 4ක් ඕන නම් එක තට්ටුවකට මිලියන් 4ක් ඔයන්නේ ඉතින් ලේසි වැඩක් නෙමෙයි. ඕකේ. ඉතින් ඔයා කියන්නේ ඒ දැන් තව මිලියන් 3ක් ඕනනේ දැන් පළවෙනි තට්ටුව හදන්න. ඔක මිලියන් 1.1 ගාණක් ඕකට වියදම් කරලානේ. ඕකේ අඩු ගානේ නෙවෙයි මිලියන් 3ක් විතර ඕන. මිලියන් 3ක් 2.5ක් වගේ ඕන. ඕකේ ඉතින් ඔයා දැන් හිතුවේ මට කියන්න කොහා හිතපු දේවල් ඔයා හිතුවේ අපි ලක්ෂ
ලක්ෂාවියෙන් මිලියන් 2.3 හොයලා දෙයි කියලා. මට ඔක්කොම මුදල නැති වුණත් මම ලොකු බලාපොරොත්තුවක් තිබුණා. මගේ විතරක් නෙවෙයි ස්ථාපකගේ අනිත් කට්ටියටත් මම ඒගොල්ලන්ටත් මේක කතාව කිව්වා. මම ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ලොකු දවක ඒ කියන්නේ අනුම ගානේ තට්ටු දෙක අපි පහළ තට්ටුවේ අපේ ඔෆිස් එක ගෙනල්ලා මේන් හෝල් එක ටිකක් ලොකු කරන්න කියලා බැලුවේ ළමයි මදි නිසා. ළමයිට ඉඩ මදි නිසා. ඒකකොට අපි හිතාගෙන හිටියේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට ඔෆිස් එක අරන් එන්න. එලා සෙකන්ඩ් ෆ්ලෝර් එක IT රූම් එකක් දාන්න තමයි ප්ලෑන් කරේ. හරි. ජනක මට තේරෙනවා කියන එක. ඕකේ ඒ වයින් මට ඒ තරම් වැඩක් නෑ. මොන කරන්න ඕන දේ සල්ලි ගැන කතා කරන්න. ඕකේ දැන් මිලියන් 3ක් ඕනනේ. එතකොට ඔයාලා කොයිතරම් හිතුවද ලක්ෂාවියෙන් කීයක් හම්බෙයි කියලා හිතුවද? මට ඒක ඇත්තටම ඒක ගාණක් හැටියට හිතා ගන්න හිතුවේ නැහැ. මම මගේ ස්ථාපකයට මම කිව්වේ ලක්ෂාවිය සාමාන්‍ය වැඩ කරනකොට ඒගොල්ලෝ කලින් කිය ඉන්නේ නැහැ. ඒගොල්ලෝ ඔක්කොම සූදානම් වෙලා කරන්න පුළුවන් නම් ඒගොල්ලෝ එකපාරට කියනවා අපි මෙහෙම කරන වැඩේට බහිනවා. ඒ නිසා කියලා මම හිතුව විදිහේ මම අරගොල්ලන්ට කිව්වේ එහෙමයි. අපිට මතකයි අපේ මේ බිල්ඩින් එක හදන්න අවුරුදු 4කට කලින් ලක්ෂාවිය අවුරුදු 4කට විතර කලින් තමයි ඇවිල්ලා ජූත් මහත්තයා මම බැලුවේ ලෑන්ඩ් එක බලලා ඔක්කොම කතා කරලා ගිහලා අවුරුදු 4ක් විතර ගිහිල්ලා හරි ජනක පොඩ්ඩක් මම කියන දේට උත්තර දෙන්න. ඔයාව ඉතිහාසයේ ඒව මේවා කියන්නේ නැතුව ඔයාලා කොයි දැන් මොකක් හරි දෙයක් කරනකොට ලොකු ප්‍රොජෙක්ට් එකක් ඕකේ. එතකොට මෙච්චර ගාණක් දැන් හිතන්න මිලියන් 4ක් වියදම් වෙනවා පළවෙනි කොටස හදන්න, පළවෙනි තට්ටුව හදන්න. ඒකට සල්ලි හොයන්න මොකක්ද ඔයාලගේ තියෙන ප්ලෑන් එක? ඔයා දැන් කොයිතරම් හම්බ වෙයි කියලා හිතනවද ලක්ෂාවියෙන්? හිතුවද? ඒක තමයි මට ඒක කතා කරන්න ඉඩ දෙන්න ඕන පොඩ්ඩක්. මෙහෙමයි මම හිතුවේ. දැන් අපි ප්ලෑන් කරේ ලක්ෂාවිය මීට් වෙනක ලක්ෂාවියට මේ අදහස දාන්න කලින් අපි ප්ලෑන් කරේ කොහොම හරි ක්‍රවුඩ් ෆන්ඩින් පේජ් එන කට්ටියට හැමෝම නැහැ 100ක් විතර ආවොත් එක්කෙනෙක් දෙන්නේ බොහොම මාරුවෙන් එකකට එකඟ කරගෙන මේව කරන්න පුළුවන්. එහෙම කරලා අපි කොහොම හරි ලක්ෂ 2ක් 3 එහෙම හොයලා අපි ටික පියවරෙන් පියවර කරමු කියලා තමයි ප්ලෑන් එක එහෙම දාගෙන තමයි ඔක්කොම පටන් ගත්තේ. මොකද තට්ටු 3කට යන්න හිතාගෙන එහෙම පියවර අවුරුද්දකින් නෙවෙයි අවුරුදු 5කින් නෙවෙයි 10කින් හරි කමක් නැහැ. අපිට තට්ටු 3ක් හදාගන්න ඉස්සෙල්ලා අපි පළවෙනි තට්ටුව අපි පියවර ලක්ෂ 2 3 හොයාගෙන හදනවා කියන ප්ලෑන් එකෙන් තමයි අපි වැඩේට බැස්සේ. ඊට පස්සේ හදාගෙන යන අතරදී තමයි මම අපි ගොඩක් කාලේ කතා කරපු නැති නිසා සුදුහත් එක මම ඉස්සෙල්ලාම කතා කළේ. ඊට පස්සේ මම ඒ අයිඩියා එක කියලා මම ඒකේ වීඩියෝස් ෆොටෝස් එහෙම එව්වේ. ඉතින් අපේ ප්ලෑන් එක තිබුණේ අර විදිහට කියන්නේ. ඊට පස්සේ අපි පොඩ්ඩක් අපි ඒ කියන්නේ අපි පටන් ගත්තේ මේක ගිය අවුරුද්දේ අප්‍රේල් වල පහුවෙලා ඒ මම කතා කරේ නොවැම්බර් විතර වගේ කතා කරේ. නොවැම්බර් වෙනකන් අපිට පුළුවන් වුණා මේ ඔය කියන තත්ත්වය නොවැම්බර් වෙනකන් පස්සේ අපි බැරි වුණා එතනින් එහාට කරන්න. නොවැම්බර් වෙනකොට අපි يعني මාස 4ක් විතර 5ක් වගේ ඇතුළත අපි ඔය ටික කළා. يعني ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ කණුණක් ගලා ඒ ටික දැන් ඔය අපි ෆොටෝස් ලෙවල් තිබුණු මට්ටමට කරා. ඊට පස්සේ නොවැම්බර් ඉඳලා මේ වෙනකන් අපිට ඒ වෙනුවෙන් කිසි දෙයක් කරන්න ඕනේ නැහැ. ඒක හේමම දැන් මාස 5ක් 6ක් විතර මොනම පියවරක්වත් කිසිම වැඩක් ඒ වෙනුවෙන් කිසිම ඩෙවලොප්මන්ට් එකක් කරන්න බැරි වුණා. ඒක මට හරියටම අර මමත් දැන් මම පරිවිඩයක් ඒ කියලා මම බලාගෙන හිටියා මොකක් හරි අපිට පොසිටිව් උත්තරයක් හම්බ වෙයිද කියලා. එහෙම තමයි බලාගෙන හිටියේ. මට තේරෙනවා කියන එක. ඕකේ. දැන් කියන්න දැන් මට කිව්වනේ විස්තරේ. දැන් කියන්න ඔයා බලාපොරොත්තු වෙනවද කියලා ලක්ෂාවියෙන්. කියන්න. මට හරියටම මට නිකන් ගිහිල්ලා කියන්න බෑ. ලක්ෂාවිය අනිත් අයට කීයක් හරි දෙන්න කියලා. එහෙම කීයක් හරි දෙන්න එහෙම කරන්න බෑ. එහෙනම් මෙහෙම කරන්න දැන් සල්මාත් අපිට එස්ටිමේට් එක හදපු එක්කෙනාට කියන්න වෙනවා ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එක හදන්න අපිට වෙනම හදලා දෙන්න කියලා.
ඒක මම හිතන්නේ අර සුමේදට කරන්න පුළුවන්. එයාට කියලා ඉවරලා අපිට මට කියන්න ඔයා කීයක් බලාපොරොත්තු වෙනවද කියලා ලක්ෂාවියෙන්. ඕකේ? හා. හරි. ඔව් එහෙම කියන්න. මොකද මම හිතන ඔයාට තේරෙනවා ඇති කියලා මම කියන එක. ඕකේ? මොකද මේ නිකන් පොඩ එහෙම කරන්න බෑ ජනක. ඕකේ? තියෙන ගානක් දෙන්න අර ගානක් දෙන්න ඒක නිකන් අර හිඟා කනවා වගේ වැඩක්. ඕකේ? ඉතින් මොකද කරනවා නම් හරියට ප්ලෑන් එකක් ඇතුව කරන්න ඕනේ. ඉතින් නැතුව මෙච්චර පොඩ්ඩක් දෙන්න අරක දෙන්න මේක දෙන්න කියලා ඉතින් ඕක ඇදී යන්නේ එහෙම බෑ. ඕකේ? ඉතින් එස්ටිමේට් කරන එකට කියලා පළවෙනි තට්ටුව හදන්න කොච්චර යනවද කියලා කියන්න අපිට. ඕකේ? දැන් කරලා තියෙන ටික දාලා අඩු කරලා අපි ඒකට බලමු මම කියන්න. දැන් කීයක් යනවද කියලා ලක්ෂයෙන් කොයිතරම් බලාපොරොත්තු වෙනවද කියලා කියන්න. ඕකේ? හරි. හරි මම ඕකේ නම් ජනක ඒක කියන්න කොයිස්මන්ට කියලා වන්න. ඕකේ? හරි මම මේ අපේ ඩයලොග් එක අපි සාකච්ඡාව මම රෙකෝඩ් කරා. මම ඒකේ සුළු මහත්තයාට අවශ්‍ය නම් මම ඒකේ එවන්නම් ඔය එක. ඉක්මනට එවන්න. ඕකේ? පුළුවන් තරම් ඉක්මනට ඒක එවන්න. දැන් මට එවන්න පුළුවන් අපේ ඔඩියෝ ක්ලිප් එක අපි කතා කරපු ඒවා. ඕකේ. ඕකේ නම් ඉතනක. ඕකේ. හරි කියන්න දුක් කරන්නේ.